Welcome back to my YouTube channel. ඉතින් අද මම ඔයාලව අරන් යන්නේ ලස්සන concept එකකට. මේක මම කලින් shoot කරපු වීඩියෝ වගේක්. මට edit කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් දැන් තමයි මම edit කරලා මේ ඔයගලන්ට upload කරන්නේ. ඔයාලා දන්නවා ඇති හත්පෙති මල නොවැම්බර් 22 තමයි තිබ්බේ විහාර මහදේවි open air theatre එකේ තමයි තිබ්බේ. ඉතින් මේක හෝමගම තමයි තිබ්බේ. පස්සේ ඒක පොඩි ප්‍රශ්නයක් කළා විහාර මහදේවි open air theatre එකට අරගෙන ගියා. ඉතින් අපි ගියා ඒක බලන්න. කොහොම හරි එදා මේගොල්ලෝ පික්මි වලටත් ප්‍රොමෝ කෝඩ් එකක් දීලා තිබ්බ මට මතක විදිහට යන්නේ ණයට පහසු වෙන්න. ඒකත් හොඳයි. ඉතින් අපි එදා ගියා. ඒ දවස්වල සෑහෙන වැස්සෙම ගියා. කොහොම හරි ලොකුවට වැස්සේ නෑ එදා. චුට්ට වැස්සා. ඉතින් දැන් අපි ඇතුළට ගිහින් දැන් අපි වාඩි වුණා තැනක් අල්ලගෙන අපි ගත්තේ ස්ටෑන්ඩින් ටිකට් පිටිපස්සටලා තමයි බැලුවේ. කොන්සර්ට් එකේ නම තමයි හත්පෙති මල. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පටන් ගත්තේ. මෙන්න මේ වගේ ෆන් ඇක්ටිවිටීස් ගොඩක් මේගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක පුරාටම ඕගනයිස් කරලා තිබ්බා. ඒ කියන්නේ එන අයටත් ඒගොල්ලෝ ලොකු ගිෆ්ට් වගේක් දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට හත්පෙති මලේ සාරාංශය කියන ගමන් මෙන්න මේ ලස්සන කොන්සර්ට් එක පටන් ගන්නයි යන්නේ. මේ ලස්සන හැන්දෑව ලස්සන කරන්න ලස්සන ආටිස්ලා ගොඩාක් එදා මේ රෑ පෑයුවා. මිහිරාන්, රවීන් තාරුක, ඉමාන්, සුනිල සුමංගල වගේ ආටිස්ලා ගොඩක් එදා මේ රෑ ලස්සන කරන්න ඇවිල්ලා තිබ්බා. जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे